හායි කොහේ යන්නද ලෑස්ති වෙන්න දෙන්නත් එක්ක අපි යන්න හදන්නේ ගෝල් ෆේස්. ඇයි ඒ සරුංගලා රෙන්නේ එතකොට කන්න. කන්නද යන්නේ අයියා යන්නේ මොකටද සරුංගලා රෙන්න. මොකද තියෙන්නේ අද එකේ කයිට් ෆෙස්ටිවල් එක. හරි එහෙනම් අපි යන්න ලෑස්ති වෙමු හා අපච්චි කේකේ යමු. හා නැත්තම් අපච්චි පව්. හා අපි ඔන්න ගෝල් ෆේස් එක කිට්ටුවට ආවා පොඩ්ඩක් ට්‍රැෆික් එක චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ මොකද වෙන්නේ කියලා මේ වටේ කරකෙන්නේ කායක පාක් කරන්න ඉඩක් නැතුව චුට්ටක් බලමුකෝ ඇවිදලා කොහෙද ස්පේස් එකක් තියෙන්නේ කියලා කායික පාක් කළා අපි දැන් මේ යන්නේ ගෝල් ෆේස් එක පැත්තට මේ වෙනකොටත් සෑහෙන සෙනඟක් ඇවිල්ලා ඉන්නේ ටිකක් ඉස්සරහට ගිහිල්ලාම බලමුකෝ මේ හරිය නම් ඉඩක් නැහැ පාරේ ඉඳන්ම කට්ටිය සරුංගල් අරිනමු අම්මෝ දැන්නේ සෙනඟ පේන්නේ අවුවත් ටිකක් සැරයි ඒත් මේ දෙන්න බල බල යනවා ආසාවෙන් සරුංගල අම්මෝ සරුංගල අරින්නත් කලින් මහන්සි ඇයි ඉතින් අවුගේ මේ ටික ඇවිදගෙන යාවේ දෙන්නත් එක අයිස්ක්‍රීම් එකක් කමුයි කියලා කිව්වා අයිස්ක්‍රීම් එකක් කකා අපි ඕමම පහලට තමයි ගියේ ඉඩ තියෙන තැනකට සරුංගල දෙක යවන්න ඉඩ තියෙන තැනක් වෙන්නත් එපා මේ දෙන්නත් එක යවන්නත් බැහැනේ නැත්තම් ඒකත් ලේසි නැහැ හැම තැනම සරුංගල නූලුත් හැම තැනම පැටලිලා මේ හදන්නේ ඉස්සලාම අයියගේ සරුංගලේ උඩ යවන්න තමයි ඔන්න ඉතින් අයියගේ සරුංගලේ උඩ ගියා. එයා ආසාවෙන් ඔන්න නූල අල්ලගෙන ඉන්නවා.
දැන් හදන්නේ නංගිගේ සරුංගලේ ටිකක් උඩ යවලා දෙන්න. මේ පේනවනේ නංගි. නංගි නම් සරුංගල යවන්න ඕනිත් නෑ වගේ. හැම තැනම ඇවිදිනවා. නංගිගේ සරුංගලේ තුඩ ඇරලා නූල අතට දුන්නා. කොච්චර වෙලාවක ඉතින් අල්ලන් ඉඳීද කියන්න බෑ. එයාට උනි වෙන වැඩ කරන්න. මේ වැඩ සරුංගලේ පැත්තක එයා බලු පැටියෙක් උරතල් කරනවා. වාව් මෙන්න බොලේ සිග්නල් සරුංගලයා. ඇත්තටම මේක කරන්නේ දෙරණින්නේ. දෙරණයි සිග්නල් මං හිතන්නේ. ඔව් දෙරණ සිග්නල් ඒකාබද්ධව තමයි මේ කයිට් ෆෙස්ටිවල් එක කරන්නේ. සිග්නල් ලෝගෝ එකට ලොකු සරුංගලයක්. ගියා කන්න මොනවද හොයන් ඉන්නේ. ඔන්න ඉතින් හම්බුනේ දේ. හරි ආසාවෙන් අරන් දුවනවා ඉතින්. මොනවාද ඉතින් නූඩල්ස් තමයි. සරුංගල් ටික බාලා පැත්තකින් තියලා ඔන්න දැන් දෙන්නත් එක නූඩල්ස් කනවා. හොඳටම බඩගින්නේ හැබැයි පිච්චි කන හැටි. නංගි නම් ඒ ඇස්සෙත් මොනවද කියවනවා අච්චම්මත් එක්ක. පොඩි හැමෝම හරිම ආසාවෙන් සරුංගල් යවනවා. කාලෙකින් අපිටත් මේ වගේ ෆ්‍රී ටයිම් එකක් හම්බුනේ. ඇත්තටම හරිම සතුටුයි. පොඩි දෙන්නත් ඉතින් හරිම සතුටු වුණා. විනෝද වුණා. දැන් ඉතින් මේ හදන්නේ ගෙදර යන්නයි. කායක පාක්කලේ ටිකක් දුරනේ. ඒ නිසා පයින් ඇවිදගෙන යනවා. නංගි ඉතින් බලන් ඉන්නේ ඕ වගේ පොඩි ටෝයිස් එකතු කරගන්න තමයි. එහෙනම් ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝකින් හම්බ වෙමු. අපි බලන් ඉන්නට ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ ආයෙත් හම්බ වෙමු. බයි බයි.